කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මේ අපේ දෙවනි vlog එක. අද අපි යන්නේ කිරිඳි ඇල්ල බලන්න. කිරිඳි ඇල්ල තියෙන්නේ රත්නපුරේ පැල්මඩුල්ලේ කුට්ටපිටිය කියන ගමේ. ටිකක් දුරයි අපිට. ඉතින් ගිහින් යමු බලමු. මේ පතුල්පාන කියන හරිම පරිස්සමෙන් යන්න ඕනේ. මොකද එතන ගොඩක් කනතුරු වෙන්න ඉඩ තියෙනවා කියලා බෝඩ් ගහලම තියෙනවා. ඔයාලත් රත්නපුරේ ආවොත් මේ වගේ තැන් වලින් පරිස්සමෙන් හිමින් යන්න. ඉතින් අපිට යන මගදී හම්බුණා ගණේගම පන්සල. ඉතින් හිතුවා ගණේගම පන්සලට ගිහිල්ලාම යන්න. හරිම ලස්සන පන්සලක්. අපි දැන් ඉන්නේ පැල්මඩුල්ල ටවුන් එකට කිට්ටුව. මේ සෙට් එක තියෙන තැන නම් හරිම ලස්සනයි. පැල්මඩුල්ල ටවුන් එකේ ෆුඩ් සිටි එක ඉස්සරහම තියෙනවා පාරක්. ඒ පාරෙන් තමයි කුට්ටපිටිය කියන ගමට යන්න ඕනේ. අපි මෙතන බලන්න ඉන්න පුළුවන් පාර හරි කියලා ෂුවර් නේද? ඒ වගේ කොහෙද? මේක ස්කෝලයක් නෙමෙයි නේද? හරි. මේක. ඊට පස්සේ මේ පාරේ අර එතනින් ඉන්න. කිරිඳි ඇල්ලට යන පාරේ වටේට තියෙන්නේ මානව ලස්සන view එක. ඒ වගේම පුදුම වංගුත් වගේක් තමයි මේ පාරේ තියෙන්නේ. ඉතින් ඔයාලා එනවා නම් පරිස්සමෙන් යන්න. හයියෙන් යන්න එපා. මොකද පුරුදු නැති පාරවල හයියෙන් යන එක පොඩ්ඩක් අවදානන්න. ඉතින් හැමින්ම යන්න ඔයාලත් පළවෙනි වතාවට යනවනම්. බයික් එකේ නම් ඇවිල්ලා ඉවරයි. දැන් තියෙන ලොකු පල්ලමක පයින් යන්න තමයි. ඉතින් ඉස්සරහට තමයි සුපිරිම view එක සෙට් වෙන්නේ. vlog එක ඉවර වෙනකම්ම බලන්න එහෙනම් ඔයාලා. මෙතනින් අපි ටිකට් ගන්න ඕනේ. ටිකට් එක රුපියල් 100යි. ඇත්තටම ටිකට් එකක් කඩන එක නම් ගොඩක් හොඳයි. අපේ විස්තර අරගෙන යාලා ටිකට් එක අපිට දෙන්නේ. එතකොට අපි පහලට ගියා කියලා යාලා දන්නවා. මොකක් හරි හදිස්සි අනතුරක් වුණත් අපි පරිස්සම් බොහෝ වෙලාවට. ඉතින් අනිවාර්යෙන් ටිකට් එකක් අරගෙන පල්ලට යන්න. මොකද මේක හරිම පරිස්සමෙන් යන්න ඕනි ගමනක්. ඇයි එහෙම කිව්වේ කියලා වීඩියෝ එක ඉවරකම් බැලුවොත් ඔයාලටම තේරෙයි. මේක ලොකු පල්ලමක්. ඉතින් පඩි හැම බැදලා තියෙන එක ළඟ වගේ. කෙලින් යන්න නම් ටිකක් අමාරු පොඩ්ඩක් හරස් පැත්තට තමයි යන්න ඕනි. ඒ මැදට පාරවල් හොඳටම ලිස්සනවා. කිරිඳි ඇල්ල උසින් අඩි 116ක් වෙනවා. ඒ වගේම ලංකාවේ 7 වෙනියට උසම දිය ඇල්ල. රත්නපුර නගරයෙන් දෙවනියට උසම දිය ඇල්ල. පළවෙනියට උසම දිය ඇල්ල වෙන්නේ මාපලාන ඇල්ල. කුට්ටපිටිය ගමේ කුට්ටපිටිය කන්දෙන් කිරිඳි ඇල ආරම්භ වෙනවා. ඊට පස්සේ කිලෝමීටර 2.5ක් 3ක් විතර ඇවිල්ලා කිරිඳි ඇල්ල ආරම්භ වෙනවා. කිරිඳි ඇල්ල ගිහිල්ලා වැටෙන්නේ දෙනවක ගඟ. දෙනවක ගඟ ගිහින් එකතු වෙන්නේ කළු ගඟට. මේ ලස්සන කිරිඳි ඇල්ල පෝෂණය වෙන්නේ බඹරබොටුව වනාන්තරයේ. මේ ඇල්ලට කිරිඳි ඇල්ල කියන නම හැදිලා තියෙන්නේ මේ ඇල්ල කඩා හැලෙන්නේ තනි කළු ගල් පොත්තක් උඩින්. ඉතින් ඈතට එහෙම පේන විදිහට මේ වතුර කිරි පාටට තමයි පේන්නේ. ඉතින් මේ නිසා මේකට කිරිඳි ඇල්ල කියලා නම වැටලා තියෙනවා කියලා තමයි අපි අහලා තියෙන්නේ.
මේ දියැල්ලත් එක්ක බැඳුණු ජනප්‍රවාද නම් ගොඩාක් තියෙනවා. ඉතින් මේ කුට්ටපිටිය ගමේ ඉන්න අයගෙන් අහුවොත් කියයි රස කතා. මොකද ජනප්‍රවාද කියන්නේ හරිම ලස්සන කතානේ. ඒවා ඇත්තද නැත්තද කියන්න මන් දන්නේ නැති නිසා මං ඒවා නොකිය ඉන්නම්. හැබැයි ඔයාලත් හොයලා බලන්න මේ කතා හරිම ලස්සනයි වගේම ඇත්ත කියලාත් හිතන ඒවා තියෙනවා. ඔයාලත් කිරිඳි ඇල්ල එනවා නම් වැහැලා පායලා දවස් 3ක් විතර ගියාට පස්සේ එන්න. මොකද වැස්ස දවස්වල නම් කිරිඳි ඇල්ල එන්න ඇත්තටම අමාරුයි. මොකද පාරවල් ඉස්සනා දියසෙවල් එහෙම බැඳලා ලොකු පල්ලමක්නේ බහින්න තියෙන්නේ. ඉතින් පොඩි අවදානමක් තියෙන හින්දා වැස්ස දවස්වල නම් එන්නතු ඉන්න එක තමයි හොඳ. වැස්ස පායලා දවස් 3කින් වගේ එන්න කියන්නේ ඇයි දන්නවද? එතකොට මේ ඇලිවල වතුර ටිකක් සාමාන්‍ය මට්ටමක අඩුත් නැතුව වැඩිත් නැතුව තියෙනවා. ඉතින් ඔයාලට ඇල්ලක ලස්සන බලා ගන්න පුළුවන් වැහලා දවස් 3ක් විතර ගියාට පස්සේ. Oh my god! ලස්සන තිරිවල්න ගලකට මැණිකක් කියලා රැවටිලා ඉතින් රත්නපුරේ අයගේ තියෙන ලොකුම පුරුද්ද ඉතින් ඕක තමයි. මේ vlog එක ලස්සනයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා කියන්න. අඩුපාඩු තියෙනනම් ඒත් කියන්න. ඉතින් ඒ වගේම subscribe කරලා එකතු වෙන්න අපි එක්ක. අපි දියැල්ල පාමුලට ඇවිල්ලා පැයක් විතර ඉඳලා ආපහු ගියා. මොකද අපිට ටිකට් ගන්න තැනින් පහළට එද්දිම කිව්වා වැහි කලවර වගේ ආවොත් ඉක්මනින්ම උඩට එන්න කියලා. මෙන්න මේ වගේ සාපබ බාලත් ඉන්නවා මේකේ. ඉතින් ඔයාලත් පරිස්සමෙන් එන්න කියන්නේ ඔන්න ඔය හින්දා තමයි. අපි කලබල නොකර හිටපු හින්දා යත් කිසිම කලබලයක් නැතුව පාඩුවේ යන්න ගියා. ඒ වංගුව නිකන් අකුර වගේ. ඒක හරි ලස්සනයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කිරිඳිවැල්ල බලන්න ගිය ගමන අවසන් වුණේ. අදට අපි ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.